මම නිසලී. තාමත් විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙන ගන්නා නිහඬ ජීවිතයක් ගත කරන තරුණියක්. මගේ අක්කා වන සයුරි අපේ පවුලේ වැඩිමහල් දියණියයි. ඇය රජිත් අයියා සමග විවාහ ගිවිසගෙන සිටින අතර ඔවුන්ගේ විවාහයට තව ඇත්තේ මාස කිහිපයක් පමණයි. රජිත් අයියා නිතරම අපේ ගෙදරට එන්නේ අක්කා හමුවීමටයි. මුලදී මට ඔහු ගැන කිසිදු විශේෂ හැඟීමක් තිබුණේ නැහැ. ඔහු අපේ පවුලේ සමාජිකයෙක් වගේ වුණා. නමුත් ටිකෙන් ටික ඔහු මා දිහා බලන විදිහේ වෙනසක් මට දැනෙන්න ගත්තා. ඔහු අක්ක වෙනත් කාමරයක සිටින විට හෝ අවධානය වෙනතකට යොමු වී ඇති විට ශ්‍රණිකව මා දිහා රහසින් බලනවා. ඒ බැල්ම ඉතාමත් අමුතුයි. එය කුතුහලයෙන් සහ වෙනත් නොකී දෙයකින් පිරී තිබුණා. එම බැල්ම දැනෙන සෑම අවස්ථාවකම මගේ හදගැස්ම වැඩි වුණා. දවසක් රජිත් අයියා හරිම සැහැල්ලු විදියට ඇහුවා, "දැන් නෑනාට හොඳ බොයි කෙනෙක් ඇති නේද? විශ්වවිද්‍යාලේ ළමයි ඔයා වගේ සුරූපී කෙනෙක්ට ආදරේ නොකර ඉඳීද?" ඒ ප්‍රශ්නය අහලා ඔහු දුන්න අමුතු හිනාව මගේ එట్ల නිදන්ගතව තිබුණු කුතුහලය තවත් වැඩි කළා. මට හිතුණා මේ සම්බන්ධය අක්කාගේ නෑන සහ මස්සිනා අතර තිබිය යුතු සීමාව ඉක්මවා යමින් තිබෙනවා කියලා. ඊත් ඇයි මට මේක නවත්තන්න බැරි කියලා මම මගේ හිතෙන්ම තනියම තර්ක කරා. දවසක් අක්කා උඩතට්ටුවේ නාන වෙලාවේ මම කුස්සිය හුදකලාව සිටියා. රජිත් අයියා රූපවාහිනිය බලමින් සිටියත් එකපාරටම ඔහුත් කුස්සියට ආවා. ඔහු මට ලං වෙලා පහත් හනින් "නෑනා, මට කිරිත එකක් හදලා දෙන්නකෝ" කියා ඉල්ලා සිටියේ අමුතු බැල්මක් සමගයි. ඔගුන්ගේ ඒ හඬේ තිබුණේ හුදෙක් ඉල්ලීමකට එහා ගිය රහස් ආරාධනාවක්. මම තේ හදන්න පටන් ගත්තා. මම කෝප්පය සෝදනකොට ඔහු එකපාරටම ඇවිත් මට පිටිපස්සෙන් හුස්ම වැටෙන තරමට ලං වෙලා හේතු වුණා. උගුන්ගේ උණුසුම මගේ පිටට දැනුණා. ඔහු මගේ උරහිසට උඩින් අත දමා ටෙප් එක ඇල්ලුවා. මම ගැස්සිලා සීතල වුණා. මගේ මුළු සිරුරම හිරිවැටුණා. "අත හොදන්න ආවේ" කියා ඔහු කිව්වේ hina වෙලා. නමුත් උගුන්ගේ දැස්වල තිබුණ වෙනත් අදහසක්. මම තේ එක හදලා කෝප්පයකට දමන විට ඔහු මගේ දෙස ආශාවෙන් බර වූ අමුතුම බැල්මකින් බලා සිටියා. තේ කෝප්පේ ගනිද්දී ඔහු හිතලම මගේ අත හයියෙන් මිරිකුවා. ඒ ස්පර්ශයේ කෙටි වුණත් එහි තිබූ තදබව මගේ සමපුරා වේදනාවක් සහ විදුලි සැරයක් ඇති කළා. මම තේ එක දාලා ඉක්මනටම කාමරයට ආවේ මගේ දැස්වල බිය පිරෙද්දී. "මේක වැරදි" කියලා මම තදින්ම තීරණය කළා. ඔහොම සතියක් ගෙවිලා ගියා. අවුරුද්ද ලංගුණු නිසා ගෙදර අවුරුදු නිවාඩු දවසේ ගෙදර හැමෝම කාර්යබහුල වෙලා සිටියා. අම්මයි තාත්තයි කඩේ ගිහින් තිබුණු නිසා අක්කයි මමයි විතරයි කැවුම් හදාන කුස්සියේ හිටියේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට වගේ රජිත් අයියාත් ආවා. මම එදා නිවසේ සිටියත් ටිකක් විලාසිතාවට කොටසායක් හැඳගෙන හිටියේ. මා කොටසායක් හැඳගෙන සිටි නිසා ඔහු නිතරම මා දෙස බැල්ම හෙළන බව මට පැහැදිලිවම දැනුණා. එදා ඔහු වෙනදට වඩා ලස්සනට ඇඳ සිටි නිසා මා තුලත් ඔහු කෙරෙහි ලාවට කැමැත්තක් සහ ආකර්ෂණයක් ඇති වුණා. ඔහු ටිකක් වෙලා අක්කා සහ මම කැවුම් හදන දිහා බලාගෙන අපි දෙන්නටම විහිළු කර කර කතා කරමින් සිටියා. එකවරම ඔහු "නෑනෝ, ඔහොම කැවුම් හදුවොත් හෙට තමා හදන්න වෙන්නේ. කෝ ඉන්නකෝ, මමත් ඔයාට උදව්වක් දෙන්නම්" කියලා මගේ ළඟටම ආවා. කැවුම් මිශ්‍ර කරන විට ඔහු පිටි ටිකක් අරන් සෙල්ලමට වගේ මගේ කම්මුලේ ගෑවා. මම පුදුමෙන් ඇස් පියාගත්තා. ඊට පස්සේ ඔහු මට hina වෙලා ඔහුගේ තහනම් රහස තහවුරු කරනවා වගේ ඇහැක් ගැහුවා. ඒ මොහොතේ මගේ හදවතේ වේගය අසාමාන්‍ය ලෙස වැඩි වුණා. මට තේරුණා මගේ විරෝධාතා අඩපණ වෙලා ගිහින් මම දැන් මේ තහනම් ආකර්ෂණය ප්‍රතික්ෂේප කරන්නේ නෑ කියලා. ටිකක් වෙලා යද්දී යාට ඇමතුමක් ආවා. තාත්තගෙන් කඩේ පොඩි වැඩ වගේක් තියෙනවා කියලා. ඔහු මටයි අක්කටයි ගිහින් එන්නම් පල්ලෙහාට කියලා යන්න ගියා. සවස 4 පමණ වෙද්දි කැවුම් සාදා අවසන් වුණා. අක්කා මාදස බලා කිව්වා, "සුදු ඔයා යන්න. මම මේ ටික අස් කරන්නම්. රෑ වෙන්න කලින් ගිහින් නාගන්න" කියලා. අක්කා එහෙම කිව්ව නිසා මම උඩ තට්ටුවේ නාන කාමරයට ගිහින් නාලා කාමරයට ආවා. මම සෙමෙන් ඇඳුම් මාරු කර කර ඉද්දී එක පාරටම උනේ මම සිහිනයකින්වත් නොසිතූ දෙයක්. කිසිම තට්ටු කිරීමක් නැතිව දොර ඇරගෙන මස්සිනා කාමරයට ආවා. මම ගැස්සිලා බය වෙලා ටවල් එකකින් වහගත්තා. එයා මම දිහා නොබල කිව්වා, "අනේ සෝරි, මම චාර්ජර් එක ගන්න ආවේ" කියලා. ඔහු එහෙම කියන ගමන් කට කොණකින් සිනාසුණා. ඔහු චාර්ජරේ ගෙන ඉක්මනින් පිටව ගියත් ඒ ක්ෂණික දැකීම මා තුල අවුලක් ඇති කළා. මම ඉක්මනටම නයිටියේ ඇඳගෙන ඇඳේ ටික කැළවුණා.
මහන්සියට මට නිකමට නිින්ද ගියා. ටික වේලාවකින් අම්මා ඇවිත් මාව ඇහැරෙව්වා. "සුද්දි, රෑ කෑම කන්න එන්නකෝ. ඉක්මනට ඇවිත් බත් කටක් දෙකක් කාලා නිදා ගන්න." අම්මා ගියාට පස්සේ මම නයිටියේ පිටිල්ම හිස පීරන්නේවත් නැතිව පහලට ගියා. මම කෑම මේසේ වාඩි වුණාම ඔහු හරියටම මට ඉස්සරහ පුටුවෙන් වාඩි වුණා. මුළු පවුලම එහි සිටියත් අප දෙදෙනා අතර වූ රහස් sannivedanayak තිබුණා. මම කෑම කනකොට කෑම මේසේ යටින් ඔහුගේ කකුල මගේ කකුල අත ගාන්න ගත්තා. ඔහු කිසිවෙකුටත් නොදැනෙන පරිදි ඊතා සෙමෙන් ටික ටික මගේ කකුල උඩ හරියට නයිටියේ යටින් අත ගාන්න ගත්තා. මට මුළු සිරුරම විදුලියක් වෙදුන වගේ දැනුණා. මම වටපිට බලා කිසිවෙකුටත් නොපෙනෙන බව තහවුරු කරගෙන නිහඬව ඉවසන් හිටියා. මම මගේ යටිතොල හැපුවේ මේ තහනම් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට ඔහුට නිහඬ ආරාධනාවක් දෙමිනුයි. විනාඩි 2ක් පමණ ඔහු ඒ සෙල්ලම කළා. මම ඔහුගේ එම ක්‍රියාවට කැමති යන ඉඟිය මගේ ඇස්වලින් ඔහුට ලබා දුන්නා. එහෙම කරන ගමන් ඉන්නකොට එකපාරටම අක්කා ඔහුට කතා කළා. ඔහු එක කකුල අහකට අරන් අක්කට සවන් දුන්නා. අක්කා ඔහුට එන්න කිව්වා. ඔහු අත සෝදගෙන මට රහසින් ඇහෙක් ගහලා පුටුවෙන් නැගිටලා අක්කා ඉන්න කාමරයට ඉක්මනින් ගියා. රාත්‍රී කෑමෙන් පසු අම්මා තාත්තාද මහන්සි අද ටීවී බලන්න බෑ කියලා කාමරයට ගියා නිදාගන්න. නිවසේ සිට සියල්ලෝම නිින්දට ගියා. මම කුස්සියේ කෑම මේසේ අස් කරනකොට අක්කා එකපාරටම පහලට ආවා. "සුද්දේ, පල්ලෙහා නයෝමි නෙන්ද කොකිස් වගේක් හදනවලු. මට පොඩ්ඩක් උදව් කරන්න එන්න කිව්වා. ඔයා එනවද යන්න සුද්දි මාත් එක්ක. රාජිත් අයියත් කාමරේ නිදි නිසා යාට එන්න බෑ කිව්වා." මම අක්කා දිහා බලා මහන්සි ස්වරූපෙන් කිව්වා, "අනේ මට බෑ අක්කියෝ, ඔයා ගිහින් එන්න මට මහන්සි" කිව්වා. එයා ඊට පස්සේ කිව්වා, "හා කමක් නෑ, මම ගිහින් ටක් ගාලා එන්නම්. දොර බාගට තියන්න" කියලා අක්කා මට උපදෙස් දුන්නා. අක්කා ගියාට පස්සේ මම දොර බාගට වහලා උඩට ආවේ. මම මගේ කාමරේ ඇඳ හදමින් ඉන්නකොට මට ඇහුණා අක්කගේ කාමරේ දොර සැමීන් ඇරෙන හඬක්. මම හදවට ගැහෙද්දි සැමීන් කාමරයෙන් එළියට ගියා. මම බැල්කනී දොර ළඟට ගිහින් බලද්දි ඔහු වැල මත තිබු මගේ ටවල් කැබැල්ලක් අරන් ආශාවෙන් අතේ තබාගෙන ඉන්නව දැක්කා. මට පුදුමය සහ උද්වේගය එකවර දැනුණා. මම ඔහු දෙස බලා සිටින විට මගේ අතෙන් අහම්බෙන් දොර ලාවට සෙලවුණා. එතකොටම මස්සි නමාව දැක්කා. ෂණියකින් මම බියෙන් දොරට හේතු වුණා. මට බය සහ ආශාව දෙකම හදවතේ ගැහෙන්න ගත්තා. එහෙම ඉද්දි එකපාරට මොහු මගේ අතින් අල්ලන් ඇදලා අරන් දොර වහලා මාව බිත්තියට තියලා හයියෙන් බදාගත්තා. ඔහු මාව දැඩිව සිපගෙන ගියා. මම කිසිදු ප්‍රතිරෝධයක් නොමැතිව එම රහස් ක්‍රියාවට ප්‍රතිචාර දැක්වුවා. ඔහුගේ රස්න සුවඳත් තහනම් ස්පර්ශයත් මාව මත් කළා. ඔහු මගේ මූණට ලං වෙලා කිව්වා, "මෙච්චර දවසක් මාව පිස්සෙක් කළා සුදු ඔයා. ගන්නකෝ යාව කෝ ඉතින්?" ඔහුගේ දැස්වල තිබූ දැවෙන ආශාව මට තේරුම් ගියා. ඒ මොහොතේ මගේ සිතේ තිබූ සීළු විරෝධතා සහ වරදකාරී හැඟීම් පහව ගියා. මම සම්පූර්ණයෙන් ඔහුගේ බාධාවකින් තොර ආශාවට යටත් වුණා. මම උද්වේගයෙන් ඔහුට ප්‍රතිචාර දැක්වුවා. ඔහු සෙමෙන් නමුත් තදින් මාව රහසින් පිරුණු ඔහුගේ ලෝකයට කැඳවාගෙන ගියා. අප දෙදෙනා අතර ඇති වූ රහසිගත බැඳීම ඒ මොහොතේ උච්චතම ස්ථානයට ළඟා වුණා. ටික වේලාවක් ගත විය. ඔහු හයියෙන් හුස්ම ගනිමින් ඔහුගේ සියලු සංසුන්කම නැති වී ගියාක් මෙන් පෙනුණා. මා තුළ ඇති කළ දැඩි ආශාවෙන් පිරුණු එම උච්චතම අවස්ථාව අවසන් වීමත් සමගම මගේ සිරුර වෙහෙසටපත් වුණා. මම වචනයක්වත් කතා නොකර එහෙම්මම බිම ඉඳගත්තා. ඔහු සෙමෙන් නැවතත් යථා තත්වයට පත්වෙමින් මාව මෘදුව නැගිට්ටෙව්වා. ඉන්පසු ඔහු සියල්ල නිශ්ශබ්දතාවෙන් වැසී යන පරිදි නැවතත් මාව තදින් සිපගත්තා. ඒ මොහොතේ මගේ සතුට ක්ෂණයකින් නැති වෙලා ගියා. මගේ හිතට තදින්ම දැනුනේ අක්කාට කළ ද්‍රෝහිකම. මම එකපාරටම ඔහුගෙන් ඈත් වෙලා කිසිවක් නොකියා දොර අරන් මගේ කාමරයට දුවලා ගියා. මම දොර ඇතුළතින් ලොක් කරගත්තා. මගේ ඇස්වල කඳුළු පිරුණා. මම ඇඬට වැටුණා. විනාඩියක් දෙකක් යන්න කලින් මට ඇහුණා පහලින් කතා කරන හඬක්. ඒ අක්කා ආපු හඬ. ඊට පස්සේ මට ඇහුණා රජිත් අයියා හරිම සංසුන්වා කිසිවක් සිදු නොවූ ලෙස අක්කාට කතා කරන හඬ. ඒ හඬ ඇහෙනකොට මගේ වරදකාරී හැඟීම තව තවත් තීව්‍ර වුණා. මම ලයිට් ඔෆ් කරලා නිදාගත්තා. ඒක බියකරු වුණත් ආසාවකින් පිරුණු වෙනමම රහස් ලෝකයකට ගිහින් ආවා වගේ හැඟීමක් මට ඉතිරි වුණා.